රයිට් අපි නැවතත් සූදානම් වන්නේ අද දිනේ අලුත් වීඩියෝ එකක් ඔයගලන්ට ඉදිරිපත් කරන්න. මම දැන් මේ වෙද්දී මම හිතන්නේ සිම්පල් පාස්ට් ටෙන්ස් සම්බන්ධයෙන් ඔයගලන්ට කියලා දුන්නා. ඒ වගේම should සහ must පාඩම කියලා දුන්නා. අද තවත් ඉතා වැදගත් පාඩමක් මම ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ. Today's lesson is simple present tense. Simple present tense is a very important lesson. As you all know, if you know simple present tense, there are a lot of things you can do. We'll see what are the things we can achieve by if you know simple present simple or simple present tense. Simple present tense or දන්නවනම් ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒක තමයි විශේෂයෙන් මේ පාඩම අපි ඉගෙන ගත යුත්තේ කොටස් දෙකකට වර්ග කරගෙන. පළවෙනි කාරණාව තමයි අපේ මාතෘකාව the simple present tense. Simple present tense. Simple present tense. This is our lesson. මේක කොටස් දෙකකට කරලා ඉගෙන ගන්නේ පළවෙනි ක්‍රමය තමයි. කියන්නේ පළවෙනි කර්තෘපද බහුවචන ඒවා සහ කර්තෘපද ඒකවචන. මම මේ කොටස් දෙකකට කරලා උගන්වන්නේ මේ වීඩියෝ එකකින් අපි ඉගෙන ගන්නේ කර්තෘපද බහුවචන ඒවා කොහොමද ක්‍රියාත්මක කරන්න කියලා. ඒ කියන්නේ කර්තෘපද බහුවචන කියලා සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එකේ අපි ඉගෙන ගන්නේ මේගොල්ලෝ I V U they බහුවචන කර්තෘ කෙනෙක් වශයෙන් අපිට ගන්න පුළුවන් ડોක්ටර්ස් වගේ නේද? අන්න බහුවචන කර්තෘ කෙනෙක්. දැන් පළවෙනි ප්‍රශ්නේ තමයි ඔයගොල්ලන්ට මතුවෙන්නේ I කියන එක කෙනා බහුවචනද? ඔව් සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එකේදී සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් කියන එකේ අපිට සාමාන්‍යයෙන් හිතන දේ තමයි සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් කොහොම හිතෙන්නේ මේ දැන් කරන්නේ වගේ ප්‍රසන්ට් කියන්නේ කිව්වේ නමුත් නෑ. සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් කියලා කියන්නේ සාමාන්‍යයෙන් සිරිතක් පුරුද්දක් වශයෙන් කරනු ලබන ක්‍රියා. අපි දිනදා ජීවිතේ කරනු ලබන ක්‍රියා මොනවාද? අපි කෑම කනවා, අපි අලුත් අවුරුද්ද අප්‍රේල් වල සමරනවා, බල්ලෝ රැට පුරනවා නේද? එතකොට අපි මුද්දර එකතු කරනවා. එතකොට මම උදේ අපි තුමුකෝ උදේ 6ට අවදි වෙනවා. මම රාත්‍රී 10ට නිින්දට යනවා. අන්න සාමාන්‍ය කරනවා. මම දිනපතා වැඩට යනවා. නේද? එතකොට මේ අපි නත්තල් සමරනවා මේ ඩිසෙම්බර් වල. ඉතින් මේ වගේ සාමාන්‍ය ඔතන ඒක මේ I කියන එක කියන හොඳට මතක තියාගන්න මෙතනදී බහුවචන විදිහට සලකන්න. you කියන එක කෙනත් එහෙමයි. you කියන එකේ තේරුම් දෙකක් තියෙනවා. there are two meanings. one is ඔබ, the other one is ඔබලා. ඔබලා කියන තේරුම් දෙකම මේකේ තියෙනවා. හරිද? right. අපි බලමු කොහොමද මේකෙන් සරල වාක්‍යයක් හදාගන්නේ කියලා. ඇත්තම මේ වීඩියෝ එක වලින් ඔයගලන්ට මේ ඉංග්‍රීසි භාෂාවේ ඔක්කොම දේවල් ටික අහු වෙනවා කියන එක නෙවෙයි. යම්කිසි පාඩමක මූලික හරය මූලික පදනම විතරයි මම මේ පළවෙනි මේ වීඩියෝ වලින් කරන්නේ. මොකද මේවා ඉතාලම දීර්ඝව අපි සාකච්ඡා කළ යුතු තත්ත්වයන්. ඒ ඔක්කොම අපිට මේ විනාඩි 10ක් 15ක් ඇතුළත කරන්න අමාරුයි. නමුත් මූලිකම අදහසක් ඕගලන්ට මේ වීඩියෝ මාලාවෙන් ලබා ගන්න පුළුවන්. right. එහෙනම් I V U they මේවා බහුවචන කර්තෘ විදිහට සලකනවා අපි. right. අපි බලමු කොහොමද මේකේ විශේෂයෙන්ම මේ සාමාන්‍යයෙන් සිරිතක් පුරුද්දක් වශයෙන් කරනු ලබන ක්‍රියාවල කර්තෘපද බහුවචන වෙද්දී කොහොමද වාක්‍ය නිර්මාණය කරගන්නේ කියලා බලමු. right. එහෙනම් ඉස්සෙල්ලාම අපි සූත්‍රයක් දාගන්නවා මෙහෙම plural subject verb සහ object. right. මේක තමයි ගන්න. මෙතෙන්දී හොඳට මතක තියාගන්න ඔයා මේ he sheet ඒවා ගන්න එපා දැන්. මේක අපි දෙවෙනි පියවරට ඉගෙන ගන්නවා. මම මේකට දාන්නම් first step කියලා. පළමු අදියර. right හරි. එහෙනම් අපි සාමාන්‍යයෙන් කියවනේ ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපද සහිත වාක්‍ය හදන්නේ subject verb object එකකින් කියලා. ඉතින් ඒක තමයි මේ කියන්නේ. හොඳට තේරුම් ගන්න simple present කියලා කියන්නේ පුතේ දැන් කරන ඒවා නන් නෙවෙයි. සාමාන්‍යයෙන් කරන ඒවා. right හරි. මම පොඩි වාක්‍යයක් හදන්නම්. ඔයා පොත් කියවනවා. කොහොමද කියන්නේ? you පොත් කියවනවා. එතකොට දැන් you කියලා පොත් කියවනවා කියන්නේ book දෙවෙනියට දාන්න බෑ. ඉංග්‍රීසි භාෂාවේදී ක්‍රියාපද දෙවෙනියට දාන්නේ. හරිද? You read books.
right ඔන්න ඔක තමයි යථාර්ථ වාක්‍ය හරි ලේසි එතකොට අපිට මෙතෙන්ට simple present එකට දාන්න පුළුවන් වෙනම වචන තියෙනවා once a week අන්න ඒ වගේ දැන් අපි අතීත කාලෙත් දැන් yesterday වගේ වනේ දැන් මේක once a week ඒ සාමාන්‍යකරණේ වනේ once a month once a week නේද every other day දවසක් හැර දවසක් නේද ඒ වගේ දේවල් දාන්න පුළුවන් අයි බලමු you read books කියන්නේ ඔයා පොත් කියවනවා එතකොට අපි දන්නවා හැම වෙලාවෙම අපි තේරුම් ගන්න ඕන දේ තමයි ඉංග්‍රීසි භාෂාවේ ආකාර හතරක් දෙනක තමයි ඇතාර්ථ වාක්‍ය අනිත් එක නැතාර්ථ වාක්‍ය කියන ප්‍රශ්න සහ නැද්ද කියන ස්වරූප. එතකොට දැන් ඇත විතරක් දැනගත්තොත් ඇතම කී කිය ඉන්න පුළුවන්. දැන් අපි හොඳට තේරුම් ගන්න ඔයා පොත් කියවනවා. ඒකට කවුරු කෙනෙක් පොත් කියවන්නේ නැහැ. මෙතන අපි සලකන්නේ විශේෂයෙන්ම පළවෙනි අධ්‍යයනයේදී ෆස්ට් ස්ටෙප් එකේදී කර්තෘපද බහුවචනයම විතරයි. හරිද? ඔයා පොත් කියවන්නේ නැහැ. දැන් මම පොත් කියවනවා I read books. මම පොත් කියවන්නේ නැහැ. ඒතර බොහෝ වෙලාවට මුගක් අය කරන දෙයක් තමයි මෙතෙන්දී දැන් අපි දැක්කා අතීත කාලේදී didn't ආවා. දැන් සාමාන්‍යයෙන් මේ නෙගටිව් වාක්‍යයකදී අපි කියමු should එකේ නම් I should read books I shouldn't read books. කියන්නේ should පදේ ගන්න පේන්න හිටියා. හොඳට මතක තියාගන්න simple present වාක්‍යවලදී. කියන්නේ සාමාන්‍ය සිරිතක් පුරුද්දක් වශයෙන් කරනු ලබන වාක්‍යවලදී කර්තෘපදයේ බහුවචන වෙද්දී මේ මෙතන නැතාර්ථෙදී විශේෂයෙන් දැන් ඔයාලට හිතෙන්න පුළුවන් you read books you not read books වගේ සමහර ළමයි දානවා. එහෙම නැත්නම් මෙතෙන්ට you not reading කියලා ing දානවා. ing එහෙම දාන්න බෑ. හොඳට තේරුම් ගන්න අපිට මේ කැමති විදිහට ජොලියට නිකන් මේ ing දාන්න බෑ. හරිද? එතකොට දැන් මෙතන you read books කියන්නේ ඔයා පොත් කියවනවා. ඔයා පොත් කියවන්නේ නැහැ කියලා කියන්නේ you not read books නෙවෙයි. හොඳට තේරුම් ගන්න මේ කතන්දරේ. ඒක තමයි සාමාන්‍ය සිරිතක් පුරුද්දක් වශයෙන් කරනු ලබන ක්‍රියාවලදී කර්තෘපදය බහුවචන වෙද්දී ඒකේ නෙගටිව් වාක්‍ය හදාගන්න ඕන නම් අපි හොඳට මතක තියාගන්න ඕගොල්ලෝ යොදාගත් යුත්තේ do not එහෙම නැත්නම් don't කියන පදයි. එහෙනම් ඔබ පොත් කියවතු නැහැ කියලා කියන්නේ you do not read books එක කෙටි කරගන්න පුළුවන් don't කියලා. මෙතෙන්දී ඔයා සමහර කට්ටිය ඉන්නවා මේක පටල ගන්නවා අපි සරල විධානය කිරීම වලට don't දානවා. උදාහරණයක් don't come don't go don't touch my hand මගේ අතෙන් අල්ලන්න එපා. නේද? don't talk with him. එයත් ඒක කතා කරන්න. ඒ වෙලාව සරල විධානය කිරීම. ඒ don't සහ මේ don't අර්ථ දෙකකින් යෙදෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. right you do not එතන you don't read books. ඔයා පොත් කියවන්නේ නැහැ කියලා කියන්නේ you don't read books. හැබැයි ඔයාට don't දාන්න පුළුවන් බහුවචන කර්තෘන්ට පමණයි. කවුද බහුවචන කර්තෘන් කියලා කිව්වේ? I we you they. දැන් he වලටම he don't නෙම කියන්න බෑ. ඒකට වෙනම තියෙනවා. he doesn't කියලා කියනවා නිකන් කිව්වේ. ඒක වෙනම උගන්වනවා. ඊළඟට ඔයාට අහන්න ඕන ප්‍රශ්නයක්. ඉතින් හොඳ මතක තියාගන්න ඕන භාෂාවක් රැඳිලා පවතින ප්‍රශ්න ඇසීම සහ උත්තර දීම මත. ප්‍රශ්නයක් අහන්න ඕන නම් මෙන්න මේ do පදේ ගන්න මුලට. Do you read books? Do you read books? ඔයා පොත් කියවනවද? ඒ කියන්නේ හොඳට තේරුම් ගන්න මේ මෙයා අහන්නේ සාමාන්‍යයෙන් ඔයා පොත් කියවනවද කියන එකයි මෙතනදී අහන්නේ. يعني සාමාන්‍යයෙන් කියලා එයා කියන්නේ අපි කියන සාමාන්‍යයෙන් මේ පොත් කියවන කතන්දර නෙමෙයි. නමුත් මේ do මෙහෙම ප්‍රශ්න අහුවට පස්සේ අනිත් කෙනා තේරුම් ගන්න මෙයා අහන්නේ මේ සාමාන්‍ය දෙයක් කියලා. right? එහෙනම් බලන්න you read books ඔයා පොත් කියවනවා. ඔයා පොත් කියවන්න කියන්නේ you don't read books. ඔයා පොත් කියවන කියලා ප්‍රශ්නේ අහනවා do you read books? නේද? right. එහෙනම් ප්‍රශ්න අහන්න පුළුවන් ඔය ආකාරයට. තව ප්‍රශ්න ක්‍රමයක් තියෙනවා. ඒක තමයි මම මේක ඔයාලට ලියා ගන්න තව ක්‍රමයක් තමයි don't you read books? Don't you read books? Don't you read books කියන්නේ ඔයා පොත් කියවන්නේ නැද්ද කියන එක. right? එහෙනම් දැන් ඔයා හොඳට තේරෙනවා මෙන්න මේ විදිහට අපිට අහන්න පුළුවන් ප්‍රශ්න. එතකොට දැන් කවුරු කෙනෙක් අහුවොත් මෙහෙම do you read books? තුන්වෙනි ආකාරයෙන් අහන්නේ do you read books? ඔයා පොත් කියවනද? උත්තර දෙකයිනේ දෙන්න තියෙන්නේ. එක්ක කියවනවා එක්ක නැත්නම් කියවන්නේ නැහැ. කියවනවා නම් yes කියලා පිළිගන්න yes I do කියලා කියනවා. නැත්නම් no කියලා no I don't. මොකද ප්‍රශ්නේ අහන්නේ you එකෙන්නේ. එතකොට උත්තර දෙන්න ඕන I කියලා. right? එතන මේ විදිහට වාට සරලව
ප්‍රශ්න අහන්න පුළුවන් නේද? එතකොට ඒකට උත්තර මෙහෙම දෙන්න පුළුවන්. right. එතකොට ඉතින් ඔයගලන්ට දැන් කැමති විදියට දැන් do they කියලා අහන්නත් පුළුවන්. Do they help you? Yes they do. නැත්නම් yes they do. ඒගොල්ලෝ කරන්නේ නැත්නම් no they don't. එහෙම කියලා උත්තර දෙන්න පුළුවන්. දැන් you කියලා හුවම තමයි I එකකින් උත්තර දුන්නේ. නේද? හරි. ඉතින් ඔයාලට මේ විදිහට වාක්‍ය කෙනෙක්ගෙන් ප්‍රශ්න අහන්න බෑ. හොඳට තේරුම් ගන්න. එයා අහන්නේ සාමාන්‍ය තත්ත්වයක්. කර්තෘපද ඒකවචනේව ගන්න එපා. ඒකවචනේව ගන්න බෑ. හරි. එතකොට අපි බලමු තව එකක් හදලා. දැන් අර අපි හදුවන පුතේ දැන් you read books, you don't read. දැන් you read books කියන එකේ you කියන්නේ subject, read books කෝ subject verb object නේ. negative එක මොකද්ද? you don't read books කියන්නේ subject do not or don't v1 object. ප්‍රශ්නේ හදද්දී do පදයෙන් ඔයගොල්ලෝ සූත්‍ර දෙන්න පුළුවන්. do එතකොට do subject do you කියලා එහෙම නිකන් do subject verb one object නේද? එහෙම දාන්න පුළුවන්. අපි තව ඕන තරම් වාක්‍ය හදන්න පුළුවන් වාට. අපි දුම් බල්ලෝ රැට පුරනවා. කොහොමද කියන්නේ බල්ලෝ රැට පුරනවා කියලා වාක්‍ය? බල්ලෝ බහුවචනයි. බල්ලා නම් ගන්න බෑ. dogs bark. එහෙනම් ඉංග්‍රීසියෙන් බුරනවාට කියන්නේ bark. හොඳම දේ තියාගන්න. ක්‍රියාපදේ. dogs bark at night. at night කියලා කියන්නේ උදේ නම් in the morning, දවල් නම් in the afternoon, හවස නම් in the evening, but at night. එහෙම තමයි සුද්ධෝන්ගේ භාෂාව. හරි. එතකොට dogs bark at night. බල්ලෝ රැට පුරන යථාර්ථ වාක්‍යය. දැන් අපිට ඇයි මේ යථාර්ථ වාක්‍ය වැදගත්? යථාර්ථ වාක්‍යයත් වැදගත් වෙනවා. මොකද හේතුව? යථාර්ථය දන්නේ නැත්නම් වෙන්නේ යථාර්ථ කියාගන්න බැරි වෙනවා. බල්ලෝ රැට පුරන්නේ නැත්නම් dogs don't bark at night. don't bark at night. මේකේ තේරුම තමයි බල්ලෝ රැට පුරන්නේ නැහැ කියන එක. බල්ලෝ රැට පුරනවාද කියලා ප්‍රශ්නයක් අහද්දි මේ do වලට ගන්නවා. Do you bark at night? Do you නෙමෙයි සමාන. Do dogs නේද? Do dogs. Do you ඔයා පුරන්නේ නැහනේ. Do dogs. මම චුට්ටක් වැරදුනා මෙතන. right. Do dogs bark at night? Do dogs bark at night? බල්ලෝ රැට පුරන්නේ නැද්ද කියලා කොහොමද අහන්නේ? Don't dogs bark at night? Don't dogs bark at night? දැන් මේ සිස්ටම් එකයි ඔයා තේරුම් ගන්න ඕනේ. එහෙම නැතුව මේක කටපාඩම් කරලා හරියන්නේ නැහැ. සිස්ටම් එක. මම කියනවා. right. Dogs bark at night. Don't dogs bark at night? Do dogs bark at night? Don't dogs bark at night? Now thinking dogs bark at night. Dogs don't bark at night. Do dogs bark at night? Don't dogs bark at night? ඒ කියන්නේ මේකෙන් අහන්නේ බල්ලෝ රැට පුරනවද කියලා යන්නේ. දැන් හොඳට මේ කතන්දරේ තේරුම් ගන්න ඕන ඔයා. ගොඩක් කට්ටිය මේක මේ are dogs දානවා මෙතෙන්ට. are dogs. දානවා මෙතන මේ do පදේට දානවා වැරදි. එහෙනම් are dogs barking වෙන්න ඕනේ. මේ මොහොතේදී කරනවා නම්. දැන් සාමාන්‍ය do පදේ දැම්මට පස්සේ තේරුම් ගන්න මේ සාමාන්‍ය දෙයක් මේ අහන්නේ. සාමාන්‍යයෙන් ඔයා කරනවද? නේ? අපි දැන් ඔයා මුද්දර එකතු කරනවද? දැන් ඔයා මුද්දර එකතු කරනවා කියන්නේ you collect stamps. ඔයා මුද්දර එකතු කරනවද නම් do you collect stamps? ඒක සාමාන්‍ය අහන්නේ මේ විදිහට. දැන් ඔයා මට ආදරය කරනවා. Do you love me? කියන්නේ සාමාන්‍ය තත්ත්වයක් නේ යන්නේ. දැන් කරන එකක් නෙමෙයි. එහෙනම් මොකක් හරි දෙයක් සාමාන්‍යයෙන් කරන. අපි හිතමුකෝ ඔයා මේ ඉංග්‍රීසි ෆිල්ම්ස් බලනවද? Do you watch English films? දැන් සාමාන්‍ය තත්ත්වයක්. ඔයා ජංගම දුරකථන භාවිත කරනවද? Do you use mobile phones? එහෙනම් do පදයෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඒක සාමාන්‍ය තත්ත්වයක් නේ. ඉතින් ඔයා කරන්නේ නැති දෙයක් නම් නේද? දැන් ඔයන් කවුරු අහනවා ඔයා මේ සින්දු කියනවද? කොහොමද අහන්නේ? Do you sing songs? ඔයාට සින්දු කියන්න හැකියාවක් නැත්නම් ඔයාට කෙලින්ම කියන්න පුළුවන්. I don't sing songs. ඒක අනිත් කෙනා තේරුම් ගන්න ඕන මේ don't එකකින් කියන්නේ සාමාන්‍ය තත්ත්වයක්. මේ දැන් කරන එකක් නෙවෙයි. යාට සාමාන්‍යයෙන් ඒ දේ මේ කරන්නේ නැහැ. අය සින්දු කියන්නේ නැහැ. I don't drive cars. මම මේ කාර් එලවන්නේ නැහැ, පදින්නේ නැහැ කියන එක.
නේද? ඉතින් මම හිතන්නේ මේ විදිහට ඔයාලට විශාල වාක්‍ය ප්‍රමාණයක් හදන්න පුළුවන්. අපේ ටියුට් දීලා තියෙනවා. නේද? ඒ ටියුට් බලලා ඒ ටියුට් වල අනුව ඔයාලට පුළුවන් ඕන තරම් ක්‍රියාපද තියෙනවා නේද? දැන් ඔයා ඉංග්‍රීසි උගන්වනවා. you teach English. ඔයා ඉංග්‍රීසි උගන්වනවද කියලා කොහමද අහන්නේ? දැන් කවුරුම මයෙන් අහනවා. ඔයා ඉංග්‍රීසි උගන්වනවද? කොහමද අහන්නේ? do you teach English කියලා යන්න ඕන. එහෙම නැත්නම් are you teach English? බෑ. එහෙම කියන්න බෑ. that is wrong. right? you can't say like that. එතකොට සාමාන්‍යකරණ දේවල්. do you don't you අහන්නත් පුළුවන්. නේද? අපි කියමුකෝ මේ ඔයා ගණන් උගන්වන්නේ නැති don't you teach maths කරන්නේ නැද්ද? කරනවද කියලා අහන්නත් පුළුවන්, කරන්නේ නැද්ද කියලා අහන්නත් පුළුවන්. right? එහෙම අහන්න පුළුවන් ප්‍රශ්න. ඒක නිසා හොඳට තේරුම් ගන්න. මේකේ කච්චුපද ඒකවචන වෙද්දී වෙනස් වෙනදී මම වෙනම කියලා දෙන්නම්. එහෙනම් දැන් ඔයාලට පුළුවන් යාළුවත් එක්ක ප්‍රැක්ටිස් කරන්න. do පදේ මුලට දාලා do you කියලා දාලා, හරි ලේසි do you කියලා දාලා verb එකක් දාන්න. ක්‍රියාපදයක්. do you ක්‍රියාපදයක් මොනවා හරි දාන්න do you play cricket. ඒක තේරුම තමයි සැබෑ අර්ථය තමයි ඔයා ක්‍රිකට් සෙල්ලම් කරනවා. ඒක සාමාන්‍ය තත්ත්වයක්. right? ඒකට ඒක නිසා මේක ඔයාට මේ විදිහට ඉගෙන ගන්න පුළුවන්. එතකොට ඊට අමතරව විශේෂයෙන් මතක තියාගන්න ඕන මේ වගේ පද ඔය simple present එකක් දාන්න පුළුවන්. simple present tense එක. always, never, නේද? seldom, rarely ඔයගේ වචන දාන්න පුළුවන්. right? usually එතකොට මෙන්න මේ වචන අපිට යොදා ගන්න පුළුවන් simple present එකත් එක්ක. දැන් මම නිකන් වාක්‍යයක් ලියන්නම් මෙහෙම. you ඔයා උදව් කරනවා. you help people. ඔයා උදව් කරනවා මිනිස්සුන්ට. ඔයා සාමාන්‍ය කරන දෙයක්. එතකොට මෙන්න මේ පද ටික දාන්න ඕන ඔයා verb එකයි subject එකයි මැදට. එහෙනම් ඔයා සාමාන්‍ය මිනිස්සුන් උදව් කරනවා නම් you usually help people. I usually help people. I දාන්නත් පුළුවන්. හරිද? එතකොට I always help people. I never help people. මේ මැදට දාන්න. මැදට දාලා බලන්න අර්ථ කොහොමද එන්නේ කියලා. never. I never help people. ඒක නම් හොඳ දෙයක් නෙවෙයි නේද? I never help people. එතකොට I rarely help people. ඒක අහන්න පුළුවන්. නේද? දැන් උදාහරණයක් අපි ගමු. මම ඔයාලට කවදාවත් ආදරේ නැහැ. I never love you. අහන්න පුළුවන්. ඒකේ ප්‍රශ්න අහන්න පුළුවන්. Do you දැන් ඔයා හැම වෙලාවෙම පොත් කියවනවද වගේ එකක් අහන්න පුළුවන් ප්‍රශ්නයක් විදිහට. ඔයා හැම වෙලාවෙම පොත් කියනවා you always read books. Do you always read books? එහෙම අහන්න. Do you always read books? right? හරි එහෙමනම් මේ විදිහට ඔයාලට පුළුවන් වාක්‍ය simple present tense වල මේක ලොකු පාඩමක් නම. මේක සාමාන්‍ය පැය 3-4ක පාඩමක්. මම මේ බොහොම කෙටියෙන් චූටි අදහසක් ඔයාලට දෙන්න උත්සාහ කළේ. ඉතින් මේක බලලා යම්කිසි දැනුමක් ඔයාලගේ දියුණු වුණා නම් මට සතුටුයි. ඉතින් ඔයාලට පුළුවන් අපිත් එක්ක අපේ පාඨමාලාවත් එක්ක සම්බන්ධ වෙන්න. මේක තමයි මගේ දුරකථන අංකය. You can call me and you can ask about my new classes and lot of things. If you have any question regarding English, you can call me and you can ask anything in English or Sinhala. I am ready to help you. Okay. ඉතින් එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් තව දවසක හම්බෙමු. මේ simple present tense වල සරල අදහසක් විතරයි මම ඔයාලට ලබා දුන්නේ. මේක තවත් වැඩිදුර අපි ඉදිරියේදී ගොඩක් වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වගේ විශාල වීඩියෝ ප්‍රමාණයක් ඔයාලට ලබා දීලා ඔයාගේ දැනුම දියුණු කරන්න කටයුතු කරනවා. ඉතින් එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හමු වෙමු. එතකල් ඔයගොල්ලෝ හැම දිනාටම bye.